බොන්ජෝර්නෝ ඔයාලා හැමෝටම අද වීඩියෝ එකෙන් මගේ ස්ටොක් මාකට් ප්‍රෝග්‍රෑම් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. ඔයාලා සමහරක් විට මීට කලින් අහලා දැකලා ඇති සෝෂල් මීඩියා වල ස්ටොක් මාකට් කෝස් ගැන. නමුත් ඔයාලා මීට කලින් අහලා තියෙනවද ස්ටොක් මාකට් එකට අමතරව ඉන්ෆ්ලේෂන් එකට හෙජ් එකක් විදියට ගෝල්ඩ්, බ්ලූ සෆයර්ස්, ඒ කියන්නේ ලංකාවේ නිල්මැණික් සහ ක්‍රිප්ටෝ ඒ වගේම ඉතාලි ස්ටොක් මාකට් එකට ගැලපෙන විදිහට යූරෝ වලින් ප්‍රොෆිට් ගන්න ටිච් කරනවා. ඔයාලට 100 million secrets ස්ටොක් මාකට් ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බෙන්නේ මම වෙලස්න කිව්ව ස්පෙෂල් බෙනිෆිට්ස්. ඊට අමතරව කෝස් එකකට වඩා මගේ ඉන්වෙස්ටිං ජර්නි එකේ අවුරුදු 9කට වඩා ලැබපු ලයිෆ් එක්ස්පීරියන්ස් ඔයාලා එක්ක මම ෂෙයා කරගන්නේ. මම ඔයාලව තනියම ගයිඩ් කරන මෙන්ටර්ෂිප් එකක් තමයි ඔයාලට මගෙන් හම්බෙන්නේ. ඒ නිසා මම ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකට ජොයින් කරගන්නේ හැම මාසෙම 4 දෙනෙක් වගේ සුළු පිරිසක්. එතකොට මගේ ෆෝකස් එක මට ඔයාලට 100% දෙන්න පුළුවන්. හරි එහෙනම් මම කෝස් එකේ කන්ටෙන්ට්ස් ඔයාලට ඩීටේල්ස් පැහැදිලි කරන්නම්. කෝස් එකේ මම කතා කරනවා මොනවාද key foundational concept. මොකක්ද ඉතාලියේ ස්ටොක් මාකට් එක කියන්නේ? කොහොමද ස්ටොක් මාකට් එක වැඩ කරන්නේ? කොහොමද ස්ටොක් මාකට් එකෙන් ධනය රැස් කරන්නේ? ඒ වගේම ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට මූලිකම ඔයා තේරුම් ගන්න ඕන දේවල්. ඊට පස්සේ මම කතා කරනවා මොනවාද ස්ටොක්ස් වර්ග කියලා. ඒ කියන්නේ growth stocks, dividend සහ value stocks. ඒ වගේම ඔයාගේ financial goal එකට match වෙන්න කොහොමද ස්ටොක් එකක් තෝරගන්නේ කියලා. තව මම කියලා දෙනවා මොනවාද mutual funds, ETF සහ individual stocks මොනවාද කියලා. ඒවයින් ඔයාට ගැලපෙන්නේ මොන ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එකද? ඒ වගේම කොහොමද පෝර්ට්ෆෝලියෝ එක ඩයිවර්සිෆයි කරලා රිස්ක් අඩු කරන්නේ සහ කොහොමද හොඳ ප්‍රොෆිට් එකක් ලබන්නේ කියලා. මම කියලා දෙනවා ඉන්වෙස්ටිං සහ ට්‍රේඩින් අතර වෙනස. කොහොමද මාකට් එකේ ට්‍රෙන්ඩ්ස් අඳුරගන්නේ? කොහොමද බුද්ධිමත් පියවර ගන්නෙ? ඊළඟට මම කියලා දෙනවා කොහොමද හරියට ස්ටොක් එකක් ඇනලයිස් කරන්නේ ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල් ඇනලයිස් යූස් කරලා. ෆන්ඩමෙන්ටල් එකේදී රේෂියෝස්, බැලන්ස් ෂීට්ස්, ඉන්කම් ස්ටේට්මන්ට් සහ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් ගැන කියලා දෙනවා. ඒ වගේම ටෙක්නිකල් ඇනලයිස් එකේ chart එකක් කොහොමද ඇනලයිස් කරන්නේ? කොහොමද moving averages, RSI වගේ indicators use කරන්න කියලා. ඉන්වෙස්ටර් කෙනෙක්ට වැදගත් වෙන දෙයක් තමයි value investing කියන එක. වොරන් බෆට් කොහොමද ස්ටොක් එකක් පික් කරන්නේ සහ කොහොමද හොඳ potential එකක් තියෙන undervalue company select කරගන්නේ. ඊට පස්සේ මම කතා කරනවා කොහොමද හරියට risk එක manage කරන්නේ. කොහොමද online tools වලින් හොඳ ස්ටොක් එකක් filter කරගන්නේ කියලා. මං කියලා දෙනවා කොහොමද හොඳ කමිෂන් අඩු බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්නේ. කොහොමද දිකේ රැස් වෙන දේ රේදිති. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්නේ කොහොමද? ඒ වගේම කොහොමද ස්ටොක් එකක් buy කරන්න, buy orders සහ sell orders දාන්න කියලා. තව මං කියලා දෙනවා කොහොමද අලුතින් ස්ටොක් මාකට් එකේ list වෙන companies වල invest කරන්නේ. ඒ වගේම යුරෝපයේ, USA, ඒෂියා ස්ටොක් මාකට් වල invest කරන්නේ. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් මං කියලා දෙනවා. ඒ තමයි කොහොමද මාකට් ක්‍රෑෂ් වෙද්දි ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ආරක්ෂා කරගන්න ඕන ස්ට්‍රැටජිස්. මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවට අමතරව හෙජ් එකක් විදිහට මම පර්සනලි ඉන්වෙස්ට් කරන ගෝල්ඩ්, බ්ලූ සෆයර් සහ ක්‍රිප්ටෝ කරන්සි ගැන ඔයාලත් එක්ක ෂෙයා කරනවා. ඔයා කොහොමද ඉතාලියේ ඉඳන් ගෝල්ඩ් බයි කරන්නේ සහ කොහොමද සේල් කරන්නේ? ඒ වගේම තව රෙයා ඇසෙට් එකක් තමයි ලංකාවේ නිල්මැණික්. මම කියලා දෙනවා කොහොමද යුරෝප් මාකට් එකට ගැලපෙන්න බ්ලූ සෆයර්ස් තෝරගන්නේ. කොහොමද ඉතාලියේ ජෙම් සර්ටිෆිකේට් එකක් අරන් මැණික් ගල යුරෝප් මාකට් එකට සේල් කරන්න පුළුවන් තත්ත්වයට මැණික් ගල තහවුරු කරන්න කියලා. සහ අන්තිමේට හොඳ මාකට් කැප් තියෙන ක්‍රිප්ටෝ කරන්සි වල ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න කියලා. ඊට අමතරව බෝනස් එකක් විදියට ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන පළවෙනි දවසේ ඉඳන්ම තෝරාගත්ත ස්ටොක් එකක් ඔයාගේ ෆයිනෑන්ෂියල් කන්ඩිෂන් එකට අනුව මාසිකව ඉන්වෙස්ටිං කරන්න සිලෙක්ට් කරලා දෙනවා. ඒකෙන් ඔයාට ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඉබේම හම්බ වෙනවා. ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න කැමති නම් මාව ටෙලිග්‍රෑම් හෝ ඉන්ස්ටාග්‍රෑම් එකෙන් කන්ටැක්ට් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. චාව්.